දැන් අපි කියවන්ට යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 4 වන සඳුදා. මාතෘකාව තමයි ඔබේ ආච්ඡාවට බලය තිබේ. අද බයිබල් පාඨය යාකෝබ් 5:17. එලියා අප සමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඡා කළේය. එවිට 3 අවුරුදු සමසක් රටට වැසි නොවස්සේය. යාච්ඡාව යනු අප කරදරයක වැටුණු විට පමණක් කළ යුතු දෙයක් නොවේ. යාච්ඡාව ඉතා බලවත්ය. ඔබ යාච්ඡා කරන විට ඔබ ප්‍රතිඵලයක් සහිත ක්‍රියාවක් සිදු කරයි. මන්ද දෙවියන් වහන්සේ ඔබට සවන් දී පිළිතුරු දෙන බැවිනි. බයිබලය අපට එලියා ගැන පවසයි. ඔහු දෙවියන් වහන්සේට යාච්ඡා කළ අතර වසර 3මාරක් යනතුරු වැසි වැස්සේ නැත. පසුව ඔහු නැවත යාච්ඡා කළ විට දෙවියන් වහන්සේ වැස්ස එවූසේක. එලියා විශේෂ වූයේ ඔහු පරිපූර්ණ අයෙකු වූ නිසා නොවේ. ඔහුගේ ආශ්‍රාවන් සාර්ථක වූයේ ඌ දෙවියන් වහන්සේව විශ්වාස කළ නිසාත් උන්වහන්සේගේ වචනය කෙරෙහි ඇදහිල්ල තැබූ නිසාත්ය. එලෙසම ඔබේ පවුල මිතුරන් පාසල හෝ ඔබ වෙනුවෙන් යාච්ඡා කරන විට දෙවියන් වහන්සේ ඔබට සවන් දෙයි. ඇදහිල්ල යාච්ඡා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් කතා කරන්න. එවිට දෙවියන් වහන්සේ ඔබේ යාච්ඡාවලට පිළිතුරු දෙන බව දැනගන්න. සැබවින්ම ඔබේ යාච්ඡාවට බලයක් ඇත. දැන් ඔයාලට පුළුවන් 1 යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඉඳන් 15 වෙනි පදයට එනකන් කියවලා අද ඉගෙනගත්ත දේ තවදුරටත් බලන්න. අපි යාච්ඡා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. ආදරණීය ස්වර්ගීය පියාණෙනි, මා යාච්ඡා කරන විට මට සවන් දීම ගැන ඔබට ස්තුතියි. මම යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඡා කරන විට ඔබ වහන්සේගේ බලය මගේ ජීවිතය, මගේ පවුල, මගේ පාසල සහ මගේ ලෝකයේ තුල ක්‍රියාත්මක වේ. ආමේන්.